හැබැයි සුපර් මාකට්ස් වල අපි අතරමඟ වුණොත් එහෙම අපි අතරමඟ නෙවෙයි නවතින්නේ ඝන කැලෑවක. ඔබ මිලදී ගන්න අවස්ථාවේදී තමයි මට තේරෙන විදිහට අපි ලාභ හෝ පාඩු ලබන්නේ. විකුණන වෙලාවට නෙවෙයි. අපි හරියට තොග මිලදී ගත්තොත් එතනදී අපි ලාභය ලබලා ඉවරයි. වැරදිට ගත්තොත් එතනම පාඩු වෙලා ඉවරයි. අපි හිතමු ඔය කියපු ප්‍රශ්නයට ඒක හොඳ ප්‍රශ්නයක්. ඒ සැපයුම් කරුවාම බාණ්ඩ කීපයක් හඳුන්වා දුන්නම අර අපේ සුවදත්තේ තියාගන්නත් ඕනේ. එහෙනම් අපි කියන්න ඕනේ හරි ඕකෙන් අපිට පොඩි කොටසක් දීලා යන්න මං රාක්කේ තියලා එහෙම නැත්නම් එන කස්ටමර්ට කතා කරලා මේක වැඩි විකිනෙනවා නම් මං තව දුරටත් වැඩියෙන් ඕඩර් කරන්නම්. හැබැයි මේක විකිනෙන්නේ නැත්නම් මං ආපහු ඔබට රිටර්න් කරනවා. එතකොට මේ ගනුදෙනුවට අපි පොඩි ප්‍රී ඇග්‍රීමන්ට් එකක් ගහනවා. මිගිවිසුමක් ගහනවා මෙහෙම තමයි මේක වෙන්නේ කියලා. ඒකම පරිගණකගත කරන එක හරි වැදගත්. පරිගණක සිස්ටම්ස් ඕන තරම් තියෙන්න පුළුවන්. නමුත් ඔබ දන්නවා පරිගණකයට වැරදි දත්ත අපි දැම්මොත් එයා අපිට දෙන්නෙත් වැරදි දත්ත තමයි. garbage in garbage out. හරි. ඉතින් ඒක නිසා පරිගණකගත කරන එක හරි වැදගත්. මොනවද ආවේ? ඒකට කියනවා goods received note කියලා. goods received note එකෙන් අපි බාණ්ඩ ටික පරිගණකය ඇතුළට දානවා මෙච්චරක් මේ ප්‍රමාණයෙන් ආවයි කියලා. ඊට පස්සේ විකිනනකොට ඒක අඩු වෙනවා. නමුත් අන්තිමට අත ඇති ඉතිරිය අපි දින ගණන් වලට පරිවර්තනය කරනවා. එතකොට අපිට පේනවා මේ බාණ්ඩෙන් දින 30ක් තියෙනවා, මේ බාණ්ඩෙන් තියෙන දින 2යි, මේ බාණ්ඩෙන් තියෙන දින 300ක්. දැන් මං ඉස්සෙල්ලා කතා කරා වගේ එක්තරා තැනකදී තිබ්බ අවුරුදු 8කට ඒ 8ක් යනවා ඒ බාණ්ඩ විකිනෙන්න. ඒ වගේ බාණ්ඩ ගණනාවක් තිබ්බා. ඉතින් අර එතනට ආයෝජනය කරාට කමන්නේ. අපි හිතමු අපේ ගමේ හෝ නගරේ ඉන්නවා පරිගණක ගැන දන්න ළමෙක්. ඒ ළමයාට අපි මුදලක් වැය කරලා ඒ පරිගණකගත කරලා ඒ දත්ත ටික අපිට දෙන්න කියන එක බිස්නස් එකට සෑහෙන බලපානවා. නමුත් අපි පරිගණකගත කරන්නේ නැතුව ඒ දත්ත බලන්නේ නැතුව බිස්නස් එක දෝලනය කරන්න පටන් ගත්තොත් එතන වෙන හානිය වැඩි. මොකද වේස්ටේජ් කියලා කියනවා සත්තු කනවා ඊට පස්සේ ඩැමේජ් වෙනවා කාලේ ඉක්ුත් වෙනවා ඊට පස්සේ සප්ලයර්ට දෙන්න බැරි වෙනවා එතනින් අත විශාල පාඩුවක් වෙනවා. ඉතින් ඔය සෑම සිළු දෙයක්ම කරන්න අපි දැනගෙන බිස්නස් එකට එන්න ඕනේ. එතකොට දැනගෙන ගියොත් කතරගම නැත්තම් අතරමඟ කියන එක ඇත්ත. හැබැයි සුපර් මාකට්ස් වල අපි අතරමඟ වුණොත් එහෙම අපි අතරමඟ නෙවෙයි නවතින්නේ ඝන කැලෑවක. ඒකෙන් එළියට එන්න හරි අමාරුයි.